1965 ජූලි 31 පීටර් හා ඇන් රෝලින්ට දාව එංගලන්තයේ යේට් නගරයේ පුදුණු ජොයෑන් රෝලින් නොහොත් ජේ.කේ රෝලින් තමයි හැරි පොටර් කතන්දර පෙළේ කතුවරි. ඔයා හැරි පොටර් කතන්දරේ රසිකයෙක් නම් ඔයාට තේරෙනවා ඇති. රෝලින්ගේ උපන්දිනේ හැරි පොටර්ගේ උපන්දිනේ එකම දවසේ දීලා තියෙන්නේ. ඇය උපතින්ම බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විය. පස්සේ කාලෙක ජෝට ඩයන් කියලා නංගි කෙනෙකුත් හිටියා. ඕන් ජීවත් වුණු උතුරු බිස්ටර්වල යේට් ගම්මාන. පසුව රෝලින්ට වයස අවුරුදු 4ක් පමණ වුණා. ඕන් බිස්ටර් බෝන් ගම්මානයේ පදිංචි. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ශාන්ති මිෂෙල් පාසලේ. ඇය අවුරුදු 6ක් වගේ පොඩි කාලෙකින් පොත් ලියන්න පටන් ගන්නවා. එයා ලියපු පළවෙනි පොත තමයි රැබිට් කතා. ලියුනේ හාවෙක් ගැන. රෝලින් එක දවසක් ට්‍රේන් එකේ පැය 4ක් තිස්සේ ගමන් කරනවා. ඊට පස්සේ තමයි රෝලින් හැරි පොටර් ගැන අදහසක් කියන්නේ. මේ පැය 4ක් තිස්සේ ආපු අදහස් එයා ඔක්කොම ගෙදර ගිහින් පොතේ ලියා ගන්නවා. මේක තමයි හැරි පොටර් කතන්දරේ මූලාරම්භය. ජෝගේ ගෙදරට ගෙවල් 4කින් උඩා තියෙන ඉයන් පොටර් කියලා දංකාරපිල් ළමෙක් ඉන්නවා. ඒ ළමයා ගොඩක් විස්තර හැරි පොටර්ගේ චරිතයට පාදක කරගත්තා කියලා. ජෝගේ ඉස්කෝලේදී ජෝට ජෝන් නෙටල්ෂිප් කියලා රසායනික විද්‍යාව උගන්වන හරිම ගුප්ත කිසිම ප්‍රියමනාප ගතියක් නැති ගුරුවරයෙක් හම්බ වෙනවා. අන්තිමේදී හැරි පොටර් කතා මාලාවේ සෙවරස් ස්නේප් චරිතයට පාදක වුණේ මේ ජෝන් නෙටල්ෂිප් කියන ගුරුවරයා. ජෝගේ පොඩි කාලේ ඉඳන්ම ඉන්න හොඳම යාළුවා තමයි සීන් හැරිස් කියන්නේ. රෝලින් කියන විදිහට මේ යාළුවා රෝලින්ගේ ජීවිතේ ගොඩක් වැදගත් කෙනෙක් වුණා. රොන් වීස්ලි කියන චරිතයට එයා පාදක කරගත්තේ එයාගේ හොඳම යාළුවා වන සීන් තමන්ව ටිකක් අතිශෝක්තියක් දාලා නිර්මාණය කරපු චරිතය තමයි අපි හැමෝම ආදරය කරන හර්මයිනි කියන්නේ. එයා ඉපදෙනකොටම අම්මයි තාත්තයි හිතුවේ මේ පුංචි ජෝයන් පිරිමි ළමෙක් වෙයි කියලා. ඒ නිසා මෙයාට පොඩි කාලේ ඉඳන්ම පිරිමි ළමෙක්ට වගේ සැලකිලි හම්බ වෙනවා. එයා පළවෙනි පොත ඒ කියන්නේ හැරි පොටර් and the philosopher's stone පොත ලියලා ඉවර කරන්න කලින් එයාගේ අම්මා නැති වෙනවා. ඇයි කොහොමවත් තාත්තා සමග ලොකු බැඳීමක් තිබුණේ නැහැ. ඒ නිසාම ජේ.කේ රෝලින් කියනවා මම මේ කාල පරිච්ඡේදයේ උගත් දුරට මාසෙක වැඩලා හිටියා කියලා. රෝලින් පෘතුගාලයේ ඉන්නකොට ඒ හිටපු ජර්නලිස්ට් කෙනෙක්ව කසාද බඳිනවා. කසාද බඳලා හුඟක් දවස් යන කලින් එයා ගෘහස්ත හිංසනයට පවා ලක් වෙනවා. මාස 13ක් වගේ පොඩි කාලෙකින් මෙයාලා ඩිවෝස් වෙනවා. ජේ.කේ රෝලින් දුවත් සමග තනි වෙනවා. රෝලින් පොත පබ්ලිෂ් කරන්න හැම පබ්ලිෂර් කෙනෙක් ගාවටම හැම පබ්ලිෂර්ම පොත රිජෙක්ට් කරනවා. අන්තිමේදීම ඒ දවස්වල කුඩා කම්පැනි එකක් වෙච්ච බ්ලූම්ස්බරි පබ්ලිෂර්ලා මේ වැඩේට කැමති වෙනවා. ලෝපුරා වැඩිම වාරයන් නරඹලා තියෙන කතාමාලාවේ කතුවරිය බවට පත් හැරි පොටර් කතාමාලාව මිලියන 500කට වැඩි කොපීස් එකකින් ඉන්නවා. භාෂා 86කට වැඩි පරිවර්තනය වෙලා තියෙනවා. එංගලන්තයේ බලගතුම කාන්තාව බවට පත් වෙනවා. ලෝකේ දෙවෙනියට ධනවත්ම කතුවරිය. ලෝකේ වැඩිම ගෙවීමක් ලැබෙන කතුවරිය ජේ.කේ රෝලින් බවට පත් වෙනවා. ලෝකේ පළවෙනි බිලියනපති ජේ.කේ රෝලින් බවට පත් වෙනවා.